Nobody's coming to save you. ඔයාගේ ජීවිතය අඩියක් හරි ඉස්සරහට යනවා හිතාගෙන ඉන්නවා නම් හොඳට මතක තියාගන්න ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. Confidence comes after action. ඔයා මොකක් හරි වැඩක් වැරදි හරි කරන්න පටන් ගත්තොත් තමයි ඔයාගේ confidence එක build up වෙන්නේ. ඔයා වැඩක් පටන් ගන්න කලින් ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ බය, චකිතේ මේ හැමදේම ඒ වැඩේ කරගෙන යද්දි අනිවාර්යයෙන්ම අඩු වෙනවා. You don't have to become someone else. මේ දේ හොඳට ඔලුවට දාගන්න. ප්‍රොඩක්ටිව්ලි වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිත දිහා ඔයා බලාගෙන හිටියට ඔයාට ප්‍රොඩක්ටිව් වෙන්න බෑ. ඔයා ආස කරන ලයිෆ් එකක් ගත කරන ව්ලොගර් කෙනෙක්ගේ ව්ලොග්ස් දිහා ඔයා දවස් 30ෙම බලාගෙන හිටියට ඔයාට එයා වෙන්න බෑ. වැදගත් වෙන්නේ ඔයා ඔයාගේ ජර්නි එක ස්ටාර්ට් කරන එක. Do not compare your chapter 2 to someone else chapter 20. ඔයා සෝෂල් මීඩියා වල දකින සාර්ථක මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් වීඩියෝ එකක් පිටිපස්සේ අසාර්ථක කතාවකුත් හැංගිලා තියෙනවා. ඒ නිසා ඔයා දැම්ම එයාලත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. Your future is built by boring days. ඔයා කන්සිස්ටන්ට්ලි කරන බෝරිං වැඩවල තමයි නියම පව එක හැංගිලා තියෙන්නේ. Motivation is unreliable. Systems are everything. මොටිවේෂන් එක තියෙන දවසයි දෙකයි. ඔයා බිල්ඩ් කරන සිස්ටම් එක තමයි ඔයාගේ ජීවිත කාලේ පුරාවටම ඔයත් එක්ක රැඳෙන්නේ. Small habits beat big goals. ලෝකේ තියෙන ලොකුම කන්ද නගින්න උනත් පටන් ගන්න වෙන්නේ කන්ද පාමුල පළවෙනි අඩිය තියලා. Protect your mornings. ඔයා දවසේ පළවෙනි පැය ගත කරන විදිය ඔයාගේ මුළු දවසම තීරණය කරනවා. Sleep is a productivity tool. නිින්ද කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා මගේ 20s වල මම දැනගෙන හිටියෙම නෑ ඇත්තම කිව්වොත්. Your environment is stronger than your willpower. ඔයාට කොච්චර ලොකු willpower එකක් තිබ්බත් ඔයාගේ environment එකේ තියෙන්නේ ඔයාව distract කරන දේවල් නම් වැඩේ කරගන්න ටිකක් අමාරුයි. Learn skills that compound. මම මේ කියන්නේ academics ගැන විතරක් නෙවෙයි. තැනකට ගියාම හොඳට හැසිරෙන්න, හොඳට communicate කරන්න, රසට කෑමක් උයා ගන්න, ලස්සනට අඳින්න මේ හැමදේම ඉගෙන ගන්න. Start creating early. content create කරන්න, පොතක් ලියන්න, එහෙම නැත්නම් business එකක් පටන් ගන්න මේ මොන දේ වුණත් ටික දවසක් යද්දී ඔයාට හිතෙයි අපරාධي කලින් පටන් ගත්තේ නැත්තේ කියලා. Nobody remembers you embarrassing first attempt. මිනිස්සු හැමෝම තම තමන්ගේ ජීවිතත් එක්ක ගොඩක් busy. එයාලට මත තියාගෙන ඉන්න වෙලාවක් නැහැ. Choose your friends carefully. යාළුවෝ කියන්නේ හිතට සතුටක් ගෙනල්ලා දෙන මිනිස්සු. එයාලා නිසා ඔයා හැමතිස්සෙම දුකින් නම් දෙපාරක් හිතන්න නැතුව අතහැරලා දාන්න. Learn to say no. ඔයා ඔයාගේම බවුන්ඩරීස් හදාගන්න එක, ඒවට රෙස්පෙක්ට් කරන එක ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. The right people won't require you to pretend. කෙනෙක් පරඳව ගන්න ඔයාට වෙන කෙනෙක් විදිහට රඟපාන සිද්ධ වෙනවා නම් ඒක එච්චර සාර්ථක දෙයක් නෙවෙයි. Exercise solves more problems than you think. වර්ක්අවුට් කරන එක ෆිසිකලි විතරක් නෙමෙයි මෙන්ටල් වෙල්බීන් එකටත් ගොඩක් වැදගත්. Walking is underrated. මේ සිම්පල් ඇක්ට් එක අපේ ඕවරෝල් හෙල්ත් එකට කොච්චර හොඳට බලපානවද කියන එක තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. Stress accumulates quietly. ස්ට්‍රෙස් මැනේජ් කරන්න ඉගෙන ගන්න එක ඔයාගේ ජීවිතයට කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. Read more books and fewer opinions online. සෝෂල් මීඩියා වල ටොක්සික් ඔපිනියන්ස් කියවන්න ඔයා ගත කරන වෙලාව පොතකට යොදවලා බලන්න. Start journaling. ජර්නලින් කරන එක ඔයාට ඔයාගේම සිතුවිලි තේරුම් ගන්න ගොඩක් උදව් කරනවා. Wear sunscreen every day. මේ පුංචි හැබිට් එක ඔයා දිගටම කරගෙන ආවොත් ඔයාගේ late 30s වෙද්දී ඔයා ඔයාටම thankful වෙයි. A simple skincare routine is better. ඔයා ගොඩාක් expensive products පාවිච්චි කළා එහෙන් මෙහෙන් කරන skin care වලට වඩා ඔයාට හැමදාම consistently කරන්න පුළුවන් skin care routine එකක් ඔයාට හොඳ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. Looking after your appearance is important. ඔතෙන්ට ගියත් ලස්සනට පිළිවෙලට ඇඳගෙන ගිහිල්ලා ඔයාව ලස්සනට represent කරන එක skill එකක්. Put your phone away during beautiful moments. ඔයාගේ ජීවිතේ ලස්සනම මොමන්ට් එකක ෆොටෝ එකක් වීඩියෝ එකක් ගත්තට කිසිම වරදක් නැහැ. හැබැයි ඊට පස්සේ ෆෝන් එක පැත්තකින් තියලා ඇත්තටම ඒ මොමන්ට් එක එන්ජොයි කරන්න. Find joy in routines. ඔයාට රෆ්ලි හරි ඩේලි රූටීන් එකක් තියාගන්න එක ඒකත් එක්ක ස්ටික් වෙලා ඉන්න try කරන එක ඔයාට දවසම කාම් විදියට ගත කරන්න උදව් කරනවා. A slow morning is productive than a rushed one. දවස බොහොම කාම්ලි පටන් ගන්න එක ඔයා හිතනටත් වඩා ගොඩාක් ඉම්පෝර්ටන්ට්.
Speak to yourself the way you would speak to a close friend. ඔයා ඔයාගේ හොඳම යාළුවට අපෝ ඔයා නම් මහා මෙලෝ වැඩකට නැති මිනිස්සෙක් වගේ වචන කියන්නේ නෑ නේද? අන්න ඒ විදිහට ඔයා ඔයාටම කතා කරලා බලන්න. Take photos of ordinary moments. ඔයා අදගන්න බොහෝම සාමාන්‍ය ෆොටෝ එකක් අනාගතයේ දවසක ඔයාට මිල කරන්නවත් බැරි වටිනාම මතකයක් වෙන්න පුළුවන්. Buy something special for yourself occasionally. ඔයා වටින දේවල් වෙන කෙනෙක්ට අරන් දෙනවා. හැබැයි ඔයාට වටින දෙයක් ඔයා වෙන කෙනෙක්ගෙන් හම්බෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඉඳලා හිටලා ඔයා ආස දෙයක් ඔයාටම අරගෙන ඔයාට ආදරෙන් සලකන්න. And more importantly, start now. මේ හැමදේම පටන් ගන්න හොඳම කාලය මීට අවුරුදු 2-3කට කලින් වෙන්න පුළුවන්. හැබැයි second best time is today.